Hello ළමයි, welcome to my YouTube channel. ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා මට හම්බ වුණු best bottle lotion එකක් ගැන මම ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. ඉතින් මම අද ඔයාලත් එක්ක bottle lotion එක share කරගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මොකක්ද ඒ මම කියපු මට best result එක නාපු bottle lotion එක කියලා. මෙන්න මේක තමයි මට හම්බුණු best result දුන්න body lotion එක. ඉතින් ඔයාලා මේක ගොඩාක් දැකලා ඇති. මම දන්නේ මේක ගැන review කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම බැලුවේ නැහැ. ඉතින් මේක Bilesma Natural එකේ රත් හඳුන් කෙයා කියන body lotion එක. මේක ළමයි මම දාන්න හේතුව දැන් ඔයාලට මේ වීඩියෝ එක බලන්න දෙන්නම්. ඔයාලා මේක මේ ඔයාගේ skin එක මේ fair කරගන්න එහෙම කියලා හිතලා මේක පර්චේස් කරන්න එපා. මේක එහෙම එකක් නෙමෙයි. හැබැයි ඔයාගේ හැම ගොඩාක් අවුවට ඩැමේජ් වෙලා නම් කියන්නේ ඔයාගේ ස්කින් එකේ ඩාර්ක් පැචස් තියෙනවා නම් sun damages තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් වලට මේ bottle lotion එක best result දෙන bottle lotion එකක්. ඉතින් මේ Bilesma Natural කියන මේ bottle lotions මෙයාලගේ range එකක්ම තියෙනවා. මම හිතන්නේ range එකම ගොඩක් හොඳයි. ඇති මොකද මට මම මේක ගත්තාම මට දෙතුන් දෙනෙක්ම කිව්වා එයාලගේ අර කහපාට වගේ බොටල් එකක් තියෙන්නේ වෙනිමල් හරි කස්තුරි කහ මම හිතන්නේ අන්න ඒක ගොඩාක් හොඳයි කියලා කිව්වා. ඉතින් මට ඇත්තටම ඕනි උනේ මගේ ස්කින් එක ගොඩාක් අවුවට ගිහිල්ලා පිච්චිලා මාර විදිහට කළු වෙලා කැතව වෙලා තිබ්බේ. ඒ කියන්නේ මට ඕනේ මගේ අර කලින් තිබුණු ස්කින් එක මට ආපහු ගන්න විතරයි. මට උමනා වුණ නැහැ ඇත්තටම ගොඩක් සුදු වෙන්න. අර හිම දෙයකට නෙමෙයි මම මේක ගත්තේ. අනික තමයි මම මේක ගන්න හේතුව උනේ සීසන් එකේදී මෙයාලා ඔෆර් එකක් දීලා තිබුණා රුපියල් 700ක ඩිස්කවුන්ට් එකක් දාලා. ඒ කියන්නේ මේක 2800යි. මෙතන ප්‍රයිස් එක දාලා තියෙන 2800ක්. හැබැයි මේක මට ලැබුණ 2100ට ඩිලිවර් charges එක ඔක්කොම 2450කට තමයි මේ bottle lotion එක මම ගත්තේ. ඉතින් මේකේ දැනට මම සති දෙකක් විතර මේක මම use කරලා තියෙනවා. සති දෙකකට මට හොඳ result ආවා. මම ඇත්තටම හිතුවේ මේ bottle එක ඉවර කළාම මාසයක් විතර use කරලා already result කියනවා කියලා. ඒ වුණාට ඉතින් මට මේකේ දැනටම result තියෙන නිසා මම හිතුවා ඔයාලත් එක්ක next share කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් කියන්න තියෙනවා. මට මේකෙන් ලැබුණු bestම benefit එක තමයි මගේ skin එක මාරම dark. ඒ කියන්නේ මගේ මූණට තියෙන මගේ මූණ චුට්ටක් combination තිබුණට skin එක මගේ මේ කකුල් හරිම dry වෙනවා, සෑහෙන dry වෙනවා. ඉතින් ඒක නිසා දැන් මම මේක ගොඩක්ම apply කරන්නේ රැට. එයාලා කොහොමද මේක කියලා තියෙනවා මේක අවුවට ගාගෙන යන්න බෑ. මොකද ගොඩක්ම මේක natural ingredients විතරයි තියෙන්නේ. මේක කිසිම නැහැ ඔයාලට වෙන side effect එකක් ගේන්න කිසිම ingredient එකක් මේකේ නැහැ. ඒ වගේම තමයි මෙයාලගේ තියෙනවා ළමයි ඔයාලට shop එකකට ගිහලා purchase කරන්න ඕන නම් මෙයාලගේ නුගේ ගොඩ තියෙනවා shop එකක්. ඒ වගේම තමයි මෙයාලට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ license තියෙනවා registered. ඒ වගේම මේක ඉතින් ඔයාලා දන්නවනේ මේක ශ්‍රී ලංකාවේ product එකක් කියලා. අපේ ලංකාවේ product එකක් මේකේ address දාලා තියෙන්නේ පිටකොට්ටේ. ඉතින් ඇත්තටම මේකේ best result මට දුන්න නිසා තමයි මම ඔයාලට ඉක්මනින්ම මේ වීඩියෝ ගේන්න හිතුවේ. මේක short video එකක් වෙයි. ඉස්සරහට මම මේ දවස් ටිකේ use කරපු දේවල් ඔයාලට ගේන්නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින්. ඉතින් මම ගොඩාක් දේවල් එහෙම use කරන කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මට හොඳට හොයලා බලලා තමයි මොනවා හරි product එකක් use කරන්නේ මට. මොකද දැන් මගේ මූණට උනත් මගේ මූණ එහෙම අර ගෙඩි එන්නේ එහෙම skin එකක් නෙමෙයි. කියන්නේ pimples ඇවිල්ලා එහෙම කරදරකාරී skin එකක් නෙමෙයිනේ මට තියෙන නිසා මම මූණට උනත් මොනවා හරි දෙයක් use කරද්දි චුට්ටක් හොයලා බලලා use කරන්නේ. මොකද මේ හොඳට තියෙන මූණ නැති කරගන්න බැහැනේ මොනවා හරි product එකක් නිසා. ඉතින් ඒ වගේම තමයි body lotion එකත්. ඉතින් මට ගොඩාක්ම body lotions ඒ කියන්නේ set එකක් මම තියාගෙන හිටියා මේක ගන්නවා එහෙම. හැබැයි මම හිතනවා මම හොඳ තේරීමක් කරලා තියෙනවා මෙයාලගේ මේ product එක purchase කරපු එක. මම හිතන්නේ මම කරපු
හොඳ තේරීමක් මේ බොඩි ලෝෂන් එක. ඒ වගේම තමයි මේක ඔයාලට යූස් කරන්න බැහැ ළමයි උදේ කාලේ, දවල් කාලේ. ඒ කියන්නේ එයාලා නම් කියනවා එහෙම ඉතින් උදේ හරි දවල් හරි මේක යූස් කරනවා නම් එහෙම සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්න කියලා. හැබැයි මම දැක්ක මෙයාලගේ පේජ් එකේම ගර්ල් කෙනෙක් දාලා තිබ්බා මේක එහෙම සන්ක්‍රීම් එකක්වත් යූස් කරලවත් එහෙම දාන්න එපා. ඒ කියන්නේ රිස්ක් එකක් ගන්න ඕනේ නැහැනේ. ළමයි මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරොත් එහෙම මෙයාලගේ මේ බොඩි ලෝෂන් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි රත් හඳුන් කියන්නේ. ඊට අමතරව මේකේ තියෙනවා අරලු, කහ, වෙනිවැල් ගැට, රත් හඳුන්, සුදු හඳුන්, virgin coconut oil, glycerin, fragrance water. ඉතින් මෙන්න මේ ටික තමයි මේකේ තියෙන්නේ මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට. මේකේ තියෙන රත් හඳුන්. ඉතින් මම හිතන්නේ කොහොමත් රත් හඳුන් කියන්නේ අපේ ස්කින් එකට ගොඩාක්ම හොඳ බෙනිෆිට් දෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඔයාලට කයි නැචරල් ලයිටින් අපි කොච්චර දේවල් ඉතින් මට නම් බෑ. ඉතින් ඔය බෙහෙත් බඩු කඩවල වලින් අරගෙන ඇවිල්ලා අර එක කරලා එහෙම මට බෑ. ඉතින් මට එහෙම වෙලාවක් නෑ. එහෙම වෙලාවක් තිබුණොත් මම එහෙම කරන්න ආස නෑ. ඉතින් ඒ නිසා මොන හරි ආයුර්වේද හොඳ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න තියෙනවා නම් මම කැමතියි. ඉතින් මේක මට හම්බුනේ බෙස්ට් රිසල්ට් දෙන දුන්නු බොඩි ලෝෂන් එකක්. ඉතින් මම මේක තාම මේක භාගයක්වත් මම යූස් කරලා නැහැ. මම මේක හොඳට ඇප්ලයි කළා. තාම මෙන්න මේ හරියට වගේ තමයි මේක ඉවරලා තියෙන්නේ. මම හිතනවා මේක අපිට මාසයක් විතර තනි කෙනෙක්ට මේක යූස් කරන්න පුළුවන් කියලා. කොහොමද දැන් මේක ඇප්ලයි කරන්නේ රැට විතරක් නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ. හොඳට ටික කාලයක් ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ගානට මම හිතනවා මේක මාරම වර්ත් කියලා. හොඳට මතක තියාගන්න ඔයාලා මේක ඔයාලා කිසිසේත්ම උදේට දවල්ට නම් යූස් කරන්න එපා. අනිවාර්යෙන්ම රැට විතරක් යූස් කරන්න. එයාලා නම් ඉතින් කියනවා මේක සන්ක්‍රීම් එකක් එක්ක උදේට දවල්ට යූස් කරන්න කියලා. හැබැයි මම හිතන්නේ අපි නිකන් අවදානමක් ගන්න ඕනේ නැහැ. මොකද මේකේ තියෙන ආයුර්වේද දේවල්නේ. ඒ ආයුර්වේද දේවල් අපි එහෙම එකපාරටම අවුවට මෙහෙම ගාගෙන ගියොත් එimhe අපිට තියෙන පිච්චෙන තින් ප්‍රමාණය වැඩි කියලා මට නම් හිතෙන්නේ. ඒක නිසා වල මේක රැට යූස් කරන්න. ඔයාලගේ ස්කින් එක අර කොරල වගේ තියෙන හමක් තියෙන කෙනෙක්ට නම් යාලගේ තියෙන ඇලෝවේරා බොඩි ලෝෂන් එක මම හිතන්නේ ගොඩාක් හොඳයි. ඉතින් මගේ ඒ තරමට ස්කින් එක ඩ්‍රයි වෙන්නේ නැහැ. යම් මට්ටමකින් මගේ ස්කින් එක ඩ්‍රයි වෙන නිසා තමයි මම මේක යූස් කරන්න ගත්තේ. ඉතින් මේකේ හොඳට තෙතමනේ රැඳිලා තියෙනවා. කියන්නේ මුළු දවසේම. කියන්නේ මම රැට යූස් කරා වුණා. දැන් උදේට මම වොෂ් එකක් දාගත්ත උනා. මට ඒක හොඳට මේ වෙනස තේරුණා. ඒ කියන්නේ දවස පුරාම හොඳට අර ස්කින් එකේ තෙතමනේ. කියන්නේ ස්කින් එක අර මාරි ෆ්‍රෙෂ් ලුක් එකකින් තියෙනවා මේක යූස් කරාට පස්සේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මට මේක ගැන කියන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට ෂෝට් වීඩියෝ එකක් ගෙනාවා. ඉක්මනට මේ බොඩි ලෝෂන් එක ගැන මට ඔයාලට කියන්න ආස හිතුණා. මොකද මට හොඳ රිසල්ට් මේකෙන් ලැබුණ නිසා. ඉතින් මේක යූස් කරපු කෙනෙක් ඉන්නා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ බිරෙස්ම නැචරල් එකේ වෙන කියන්නේ තව රේන්ජ් එකක් තියෙනවා. තව ලොකු රේන්ජ් එකක් තියෙනවා මෙතන. මීට අමතරව තව ගොඩක් දේවල් මෙයාලගේ තියෙනවා. ඉතින් ඒ මොනවා හරි යූස් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ දේවලුත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මට හිතුණා මම ඒවත් පර්චේස් කරලා try out කරලා බලන්න. මම හිතන්නේ මම ඔයාලට මේක ගැන කියන්න තියෙන ඔක්කොම ටික මම ඔයාලට කියන්නම්. මේකේ තියෙන ප්‍රමාණය මේකේ මිලිලිටර 325ක් තියෙනවා. ඉතින් ඔයාලට මේක ටික කාලයක් යූස් කරන්න පුළුවන්. ඉතින් යූස් කරලා බලන්න. බලලා මටත් රිසල්ට් කියන්න. ඔයාලට කොහොමද රිසල්ට් හම්බුනේ කියලා මේකෙන්. ඉතින් මගේ ඒක විතරක් නෙමෙයි ඔයාලගේ පේජ් එකට ගිහලා බලන්න. ඉතින් තව ගොඩක් අය මම හිතන්නේ දාලා තියෙනවා හොඳයි කියලා. ඇත්තටම මමත් දැක්ක ගොඩක් ඔයාලව හයි රෙකමන්ඩ් කරලා තිබෙන නිසා තමයි මට මේක ගන්න ඕනි කියලා හිතුනේ. තව දවස් 7කට හෝ 8කට වෙන්න මම දැන් ඩිස්කවුන්ට් එකක් ඔයාලගේ දාලා තියෙනවා. ඉතින් ඩිස්කවුන්ට් එක නිසා තමයි මම මේක පර්චේස් කරන්නත් හේතු වුනේ. අවලක් නැහැ හොඳයි. එහෙනම් ගිහින් එන්නම් අදට. අයිමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට. ඉස්සරහට ටිකක් වෙනස් විදිහේ වීඩියෝස් අරන් එන්න හිතාගෙන ඉන්නවා. බලමු. ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන කලාලා සතුටින් පරිස්සමට ඉන්න.